අපි හැමෝම වැඩට යනවනේ රස්සාවක් කරනවා ජීවනෝපාය මාර්ගය කරගෙන යන්න. ඉතින් මම මේ කියන්න යන්නේ මේ තමන්ගේ බිරිඳ හෝ තමන්ගේ සැමියා හෝ එක්කෝ තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තමන්ගේ තාත්තා වෙන්න පුළුවන්, තමන්ගේ නංගි වෙන්න පුළුවන්. මේ රස්සාවට ගිහිල්ලා ආපුවාම ඒ කියන්නේ හවසට එනකොට රස්සාවට ගිහිල්ලා වැඩ ඇරලා එද්දී එයාලා සෑහෙන ස්ට්‍රෙස් එකකින් එන්නේ. ඒ කියන්නේ සෑහෙන ඇඟේ අමාරුයි. එතකොට මේ ඒකේ පීඩනය දරා ගන්න බෑ රස්සාවේ. එහෙමනේ එන්නේ. එතකොට ඉතින් එහෙම ආපුවාම gedara ඉන්න පුද්ගලයා හැටියට ඉන්නවනේ අපි. දැන් හිතන්න බිරිඳ යනවා නම් සැමියා ඉන්නවා. එහෙම මාරුවේ ඉන්නවනේ. ඉතින් එහෙම ආපුවාම මේ අපි යාළගේ ඇඟට කඩාපනින්න හොඳ නැහැ. අර කරන්න මේක කරන්න අරක මදි මේක මදි කියලා ඇඟට පනින්න හොඳ නැහැ. අපි දැනගන්න ඕනි එයාලා ආපුවාම එයාලා මානසික පීඩනයට ලක් වෙලා ඉන්නේ, ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, මහන්සියටපත් වෙලා ඉන්නේ. ඉතින් එයාලට කරන්න පුළුවන් හොඳම යුතුයකම තමයි එයාලගේ ඇඟේ එල්ලෙන්න නැතුව මේ එයාලට තේ එකක් හදලා දීලා, මූණ හොදන්න වතුර ටිකක් දීලා, මේකෝ උගුර කට තෙමා ගන්න වතුර ටිකක් දීලා එයාලගෙත් එක්ක සුවදව කතා බහ කරලා එයාලගේ හිත පොඩ්ඩක් නිවන්න ඕනේ. ඒක ඇත්තටම එයාලට ලොකු හයියක් වෙනවා. ඒ ලොකු හයිය ඇත්තටම එයාලට සෑහෙන්න වටිනවා. ගොඩක්ම මම දැකලා තියෙනවා ගෙවල්වල මගේ යාළුවන් ගෙවල්වල ගියපුවාම ඇඟට කඩාපනිනවා. අරක නෑ කියනවා, මේක නෑ කියනවා, අතන සීනි නෑ, මෙතන මේ පරිප්පු ඉවරයි. එහෙම හොඳ නෑ. එතකොට මේ මිනිස්යාට ස්ට්‍රෙස් එක ඩබල් වෙලා එක්කෝ ලේන හරියක් පිපිරලා මැරෙන්න හරි ඉඩකඩ පවතිනවා. ඉතින් හිතන්න පොඩ්ඩක් තමන්ගේ යාළුවා හෝ යෙහෙලියා හෝ තමන්ගේ බිරිඳ සැමියා යනවා වෙන්න පුළුවන්. මේ එහෙම කරලා බලන්න. ඇත්තටම හොඳයි. අපි ඔක්කොම මිනිස් ප්‍රජාව. ඉතින් මිනිස් ප්‍රජාව වෙච්චහම අපි තව කෙනෙක්ට සලකන්න ඕනි. සලකලා මේ විතරක් මදි. හොඳට බලා ගන්න ඕනි. ඒ කට්ටියට ගෞරව බුණා දක්වන්න ඕනි. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. බයි.